තමන්ගේ පැවැත්ම උදෙසා මේ බලපෑම් කරමින් මේ මර්ධනය කරමින් රටේ ජනතාව පීඩාවට පත් කරනවා කියන එක මම පැහැදිලිව චෝදනා කරනවා. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී පළාත් පාර්ලිමේන්තුවට සූදානම්ද අපේක්ෂිතව තෝරනවා. මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂය සන්දානගත වෙමින් ඊළඟ පැවැත්වෙන පළාත් පාර්ලිමේන්තුවේ වේවා ජනමත විචාරණයේ වේවා ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න අවශ්‍ය සූදානම තියෙනවා. ඒක ඉදිරි කාලයේදී තමුන්නාසලා දැනුවත් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කියනවා මේ ආණ්ඩුව රැක ගන්න ඕනේ කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පැත්තකට යන්නේ මේ ආණ්ඩුවේ ඉන්න UNP මැති ඇමති ගොල්ලන්ටත් ශ්‍රී ලංකා මැති ඇමති ගොල්ලන්ටත් දෙගොල්ලන්ටම ලැජ්ජාව කියන එක නාමයකවත් නැහැ. ඔය දෙගොල්ලන්ගෙම ලැජ්ජනහර කපලා තියෙනවා. අපි දැක්කනේ පහුගිය දවස්වල ලක්ෂ්මන් යාපේ ඇමතුමා කියනවා බැඳුම් කරේ සිද්ධියත් එක්ක අපි අසූචි වලකට වැටලා ඉන්නවා මේකෙන් නැගිටින්න ගියාම වටේ ගාව ගන්නවා කියනවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඇවිල්ලා කියනවා මේක ඉන්න බැද්ද ඵලයල්ලා කියලා. මේ දෙගොල්ලොම ලැජ්ජනහර කපලා. මොකද මම එහෙම කියන්නේ මේ දෙගොල්ලෝ බැනගෙන අයවැය විවාදයේදී අයවැය අවසාන ඡන්දයේදී දෙගොල්ලෝ එකට අතුස්සනවා. ජනතාව ගුණාට අදන් හදනවා. ජනතාව ඉදිරියට යන්නේ දෙන්නට දෙන්න බැනගෙන ජනතාවගෙන් බේරෙන්න මේක අපි නෙමෙයි කරන්නේ UNP කියනවා. UNP කියනවා අපි නෙමෙයි කරන්නේ ශ්‍රී ලංකා කියලා. හැබැයි ශ්‍රී ලංකා UNP JVP මේ තුන්ගොල්ලම එක්කහුව වෙලා තමයි 2015 ජනවාරි 8 වෙනිදා මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල අදටත් ක්‍රියාත්මකයි. රටේ ජනතාවට ගුණාට අඳිනවා. හැබැයි රටේ ජනතාව ගුණාට ඇඳෙන්නේ ඊළඟ පැවැත්වෙන ඕනම මැතිවරණයකදී මෙවට උත්තර දෙන්න රටේ ජනතාව සූදානම්. ආණ්ඩුව අලුත් ආණ්ඩුව දෙස්තාව දෙන්නේ කියලා ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය. අපේ පැහැදිලි ස්ථාවරය අපි දැනුවත් කරලා තිබ්බා. රටේ ඒකීභාවයට හානි වෙන රට බෙදුම් වාදයකට ගෙනියන්න තැනකට අපි කිසිම අවස්ථාවක සහයෝගය දෙන්නේ නැහැ. බුද්ධ ආගමට අත තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව ගේන්නේ අපේ රටේ ජනතාව විල්ලේ ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරලා පාර්ලිමේන්තුවට වගේ කියන මන්ත්‍රීවරයෙක් පත් කරන්න පළාත් සභාවල බලය පිළිබඳව නැවත අධ්‍යයනය කළ අවශ්‍ය කටයුතු කරන්න කියන කාරණාව විතරයි. මේ සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස් කිරීම විමනාව කියන්නේ දෙමළ ඩයස්පෝරාවට මැතිවරණයේදී ඒ අයට දීපු පොරොන්දු ඉටු කරන්න තමයි මේ ආණ්ඩුව මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කර යන්නේ. මමත් දිනේෂ් අමතුමත් මේ කමිටුවේ ඉන්නවා. අපි ඒවට විරුද්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්නත් අපි කටයුතු කරනවා.